මම දැන් කියන්නම් ජිම් යන්නේ නැතුව පාර දිගේ ජොගින් කරන්න නැතුව ගෙදර ඉඳන් කරන්න පුළුවන් ව්‍යායාම සරල ව්‍යායාම මේක හැමෝටම කරන්න පුළුවන් එතරම් අමාරුවක් නෑ ඔය ධනහිස් වල ප්‍රශ්න එන්නේ නෑ දැන් දුවන්න ගියා වයස වැඩි නම් ඔය ජිම් යන්න ගියත් මේ ධනහිස් වල ප්‍රශ්න එනවා ජොගින්ස් වල ජිම් හරියන්නේ නෑ අවුරුදු 50න් වගේ පස්සේ ඒක හරියන්නේ නෑ දැන් මම කියලා දෙන්න යන මේ ව්‍යායාම තම සරලයි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් පැය භාගයක් විතර දවසකට කරොත් ෆැට් එක බර්න් කරගන්න පුළුවන්. එතකොට දැන් මම කියන්නේ මේ ගෙදර කරන ජිම් එකකින්ද මම මේ ඇදගෙන ඉන්නේ ගෙදර ඉන්නවා කියන්නේ ජිම් එකට හරියන්නේ නැතුවක් නෙමෙයි මම හිතන්නේ මේ ගෙදර ඔෆිස් එකේ අඳින සාමාන්‍ය දුවක්. දැන් මම මේක මෙන්න මේ විදිහට කරන්න. මම කියන්නම් ඔළුවේ ඉඳලා හිසේ ඉඳලා පහළට කරන්න යන ව්‍යායාම. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න මේ ව්‍යායාම කරන්න අර ඉස්සෙල්ලාම කොට අර බෝවම් වෙන්නේ එක තැන මෙහෙම දුවන්න. දැන් ට්‍රෙඩ්මිල් එකෙත් ඉතින් ඕකම තමයි වෙන්නේ. පාර දිගේ දිවුවත් ඉතින් දුවන එක නෙවෙන්නේ. ඒක තැන පොඩ්ඩක් විනාඩි 5ක් විතර ඊට අඩුයි කමන්නේ. ඉස්සෙල්ලා දුවලා පොඩ ඇඟ බෝවම් කරගන්න. ඊළඟට අපි බලමු දැන් ඔළුවේ ඉඳලා කරන ව්‍යායාම. එන්න මෙහෙම. අත් දෙක මෙහෙම තියාගෙන පහසු ඉරියව්වක ඉන්න. ඊට පස්සේ ඔළුව වෙනවන්න බලාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 එහෙම 20ක් කරන්න. ඊට පස්සේ මෙහෙම වෙන්න 1 2 3 4 5 6 7 8 9 10 එහෙම 20ක්. ඊට පස්සේ ඔන්න දැන් ඔළුව කරකවනවා නේ. 1 2 3 4 5 දැන් ඔබ 20ක් කරන්න ඕනේ හැබැයි 20ම කරන්න ගියොත් ඔයගොල්ලෝ කලන්තේ දාලා වැටෙනවා. ඔළුව කරගෙන ගන්නවා. ඒ හැරේ ඒකට කරන්නේ අපි මේ පැත්තට 5ක් කරනවා ඊට පස්සේ අනිත් පැත්තට 5ක් කරනවා. ආපහු මේ පැත්තට 5ක් කරනවා ආපහු අනිත් පැත්තට කරනවා. මම දැන් තේරුණා. දැන් ඒ ඔළුවට කරන ව්‍යායාම බෙල්ල ඒ හරියට. ඊට පස්සේ අත්වලට කරන ව්‍යායාම බලමු. දැන් ඔන්න අත්වලට ව්‍යායාම ගොඩක් තියෙනවා. මම කීපයක් කියලා දෙන්නම්. දැන් අත් දෙක මෙහෙම දික් කරන්න මේ සරලව. ඊට පස්සේ මේ 1 2 3 4 5 එහෙම 20ක්. මේ අතට. ඊට පස්සේ මේ අතට 20ක්. මේ තාම සරලයි මේ ඕන කෙනෙක්ට පුළුවන් කරන්න. හරි. ඊළඟට මෙහෙම. මෙන්න මේක. 1 2 3 4 5 6 ඒ වගේ 20ක්. හරි සරලයි. ඊට පස්සේ ඔන්න බලන්න මෙහෙම මේ අත් දෙක ඔන්න තව එකක්. මෙහෙම මේ. ඔහොම 20යි. මේ දැන් අත් වලට කරන ව්‍යායාම කරන්න නේද? ඊට පස්සේ අනිත් පැත්තට තව 20යි. හරි. ඊළඟට මේ 1 2 3 4 5 6 7 20යි. ඊළඟට 1 2 3 4 20යි. ඊළඟට මෙන්න මෙහෙමත් කරන්න පුළුවන් මේ මාෂල් ආර්ට්ස් වල තියෙන මේ පහරක් වෙන මේ පාරක් ඒකත් මම මතක් කරනවා 1 2 3 4 5 මාෂල් ආර්ට්ස් එකට දාන්න පාරට කියනවා අනේ ඊට පස්සේ මෙන්න මෙහෙම ඒකකට 20යි. ඉස්සෙල්ලා පොඩි රාමයක් වටන මේක කරලා ඊට ලොකු මේක කරලා මේ අතට 20යි. ඒක අනිත් පැත්තට මේ පැත්තට 20යි. දැන් මේ අත් වලට කරන ඒවා තාම කරන්නේ. ඊට පස්සේ මෙන්න මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම මේ පුළුවන් තරම් මේ අත දාලා මේ ස්ට්‍රෙච් කරනවා.
මේ අත මේ අත මේක පළවෙනි සැරේ කරනකොට ටිකක් අමාරුයි. දවස් දෙක තුනක් ගියාට පස්සේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැන් මෙහෙම ඉන්නවා. මේ පොළොව අල්ලන්න බලන්න. ඒ පොළොව මේක බඩ තියෙනවා නම් ටිකක් අමාරු කරා. බඩ බස ගන්න තමයි ගම්මිය කරන්නේ. මේ මෙහෙම මේ ධනහිස් නවන්න එපා. ධනහිස් නවන්න නැතුව පොළොව අල්ලන්න. එහෙම ඉස්සර. ඊට පස්සේ මේ බඩට කරන එකක් මේ සරල එකක්. මම බඩට කරන